බලමු ගයිස් කීයක් දෙයිද කියලා. අඩු ඊ බං ඔම්මට සිරි අය බලමු මායාකෝස් අපිට මොඩිෆයි කරන්න දෙනවද කියලා. හායි ගයිස් කොහොමද ඉතින් ඔයාලට සාදරයෙන් පිළිගන්නවා අදත් අලුත් ගේම් ප්ලේ වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද කරන්න යන්නේ මායාකෝස් විකුණන එක. ඉතින් මේ අදහස මට දුන්නේ මෙන්න මේ කමෙන්ට් එක දාපු කෙනා. ඉතින් thank you so much. ඇත්තටම මටත් මේ වගේ දෙයක් මතක් වුණේ නැහැ. ඉතින් ඕගොල්ලන්ටත් මේ වගේ අදහස් තියෙනවා නම් දැන්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මේ මම දැන් යන්නේ මායාකෝස් ගන්න. ඉතින් අපි මායාකෝස් ගන්න යන්න ඕනි ගයිස්. අර යෝධ ටිපර් එක තියෙන්නේ අන්න ඒ දූපතට අපි යන්න ඕනි මායාකෝස් ගන්න. ඉතින් මම දැන් මායාකෝස් ගන්න තමයි යන්නේ. ඉතින් අපි ඒක අරගෙන විකුණලා බලමු අපිට ඩොලර් කීයක් දෙනවද කියලා. සමහරට ඕගොල්ලෝ මේ වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එකෙන් දකින්න ඇති මට ඩොලර්ස් කීයක් හම්බුණාද කියලා. ඉතින් අපි ඉක්මනටම යමු එතෙන්ට ගිහිල්ලා මායාකෝස් විකුණලා බලමු අපිට කීයක් දෙනවද කියලා. ඉතින් ඇත්තටම සුපිරි අයිඩියා එකක් මට මතක් වුණෙත් නෑ මේ වගේ අයිඩියා එකක්. ඉතින් මේක තියෙන්නේ අර කනත් එකයි සර්ද. ඉතින් කනත් තියෙන්නේ මෙන්න මේ දූපතේ මෙන්න මේ කොනේ තියෙන්නේ. අපි දැන් මෙතනින් යමු. ඉතින් මගේ සුපර් කාර් එකක් නැහැ ගයිස්. ඒවායි සේව් කරගන්න ඕන. මෙන්න මේ කනන්ති තමයි තියෙන්නේ. ඉතින් මේ කනන්ත ගැන නම් මම වැඩි විස්තරයක් කරන්න යන්නේ නැහැ. මේ කනන්ති තියෙන අභිරහස් දේවල් ඒ ඔක්කොම ගැන මම මීට කලින් මගේ channel එකේ මුල් හරිය වීඩියෝ එකක් කරලා ඇති ආතල් කනත්ත කියලා. අන්නේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඒ වගේ මෙන්න මේ මෙතන කොනේ තමයි මායාකෝස්ස තියෙන්නේ. අන්නේ මායාකෝස්ස ගැනත් මම මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක ගැනත් එතකොට මේ මායාකෝස්සේ තියෙන දේවල් එක එක රහස් දේවල් ගොඩක් ඒ වීඩියෝ එකේ මම කියලා දුන්නා. ඒකේ thumbnail එක දාලා ඇත්තේ මායාකෝස්ස කියලා. ඉතින් ඒ වීඩියෝස් දෙකම බලන්න අමතක කරන්න එපා මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා. ඉතින් ඒ වගේ මේ වීඩියෝ එකත් ඉවර වෙනකම් බලන්න. channel එක subscribe කරලා නැත්නම් මේ අවුරුදු ඉවර වෙන කලින් channel එකේ අපේ subscribersලා 3000 ගාන support එකක් දෙන්න. ඒ වගේම දවසකට මේ වීඩියෝ එකට like 100ක් අරන් දෙන්න කියලා මතක් කරනවා. ඉතින් දැන් මම මේක අරන් යන්න ඕන guys අර කාර් විකුණන තැනට. අන්න ඒක තමයි අමාරු වැඩේ. මොකද මේ කොස්ස පාලනය කරන එක ඇත්තටම ගොඩක් අමාරු වැඩක්. ඕගොල්ලන්ට පේන ඇති මම කොච්චර අමාරුවෙන්ද මේ වැඩේ කරන්නේ කියලා. ඇත්තටම එපා වෙනවා බං මේක ගෙනියන්න බෑ. හරිද? ඒ කියන්නේ ඇත්තටම මේ ගේම් එක හදපු විදියක්ද නැත්නම් මම මේක පදින එකේ වැරද්දක්ද කියලා මට තේරෙන්නේ නැහැ. නමුත් මේක බං පට්ට අමාරුයි. හරිද? පදින්න බෑ එක විදියකට මේ රෙද්ද යන්න ඇතින් මටත් කියවෙනවා එක එක වචන මේක වීඩියෝ එකක් නිසා මට ඒවා කියන්න බෑ. ඉතින් guys ඒ වගේම වටේ පිටේ සද්ද ඇහෙනවා නම් ගණන් ගන්න එපා. මොකද මේ වෙලාවේ පට්ට විදියට මේ මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාවේ වටේ පිටෙන් සද්ද එනවා. ඉතින් ඒව කිසි දෙයක් ගණන් ගන්න එපා. ඕගොල්ලෝ මගේ වොයිස් එකට විතරක් ඇහුම්කන් දෙන්න. ඉතින් එහෙම තමයි බා වීඩියෝ එකක් කරන්න ගත්තාම තමයි ඔක්කොම උන්ට හැම වැඩක්ම මතක් වෙන්නේ. ඉතින් මෙන්න මේ කන්දෙන් දැන් ගන්න තමයි පට්ට අමාරුයි පේනවනේ බා. මේ රෙද්ද මේ ඇතරම් පට්ට අමාරුයි පදින්න. ඉතින් ඕගොල්ලන්ටත් එහෙම දන්නේ නැහැ නැත්තම් මේක පදින්න හරි විදියක් තියෙනවද දන්න. එහෙම දන්නවනම් අනිවාර්යෙන් පාලි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අපි දැන් යමු. ඔන්න අපි දැන් ලං වෙලා ඉන්නේ. තා පොඩි වෙලාවයි තියෙන වීඩියෝ එක. ඒකත් බලන්න ඉවර වෙනකම්ම. ඉතින් අපිට තා චූටි වෙලාවයි තියෙන්නේ. ඉතින් මම මේක ඕගොල්ලන්ට මේක විකුණන්න කලින් මම පොඩ්ඩක් ඕගොල්ලන්ට කරලා පෙන්නන්නම් මේක මොඩිෆයි කරලා. හරිද? අපි බලමු මායාකෝස් අපිට මොඩිෆයි කරන්න දෙනවද කියලා. අපි මෙන්න තියෙනවා මොඩිෆයි කරන තැන. අපි දැන් ශනිකව මෙතනින් වටයක් ගහලා මොඩිෆයි කරන තැනට දාමු. එතකොට අපි මොඩිෆයි කරලා බලමු. සාමාන්‍යයෙන් මොඩිෆයි කරාම තමයි වැඩි ගානකට අපිට මේක දෙන්න පුළුවන් වෙන්නේ. ඕන්න ඉතින් මම මොඩිෆයි කරන තැනට ආවා. එහෙම කිසිම දෙයක් guys අපිට මොඩිෆයි කරන්න දෙන්නේ නැහැ. මේකේ ටයර් නැහැ නේ. ඉතින් වෙනස් කරන්න ඒ වගේම කලර් චේන්ජ් කරන්න බෑ. ඉතින් මේක මොඩිෆයි කරන්න බෑ. කිසිම තේරුමක් නැහැ. ඒක නිසා අපි යමු මේක විකුණන්න. හරිද? අඩු මේ දොර උඩේ හිර වුණානේ. දැන් මොකද්ද කරන්නේ? මේක පල්ලෙහාට දාලා ওই පැත්තේ තියෙන මේක පල්ලෙහාට දාලා මේක පොඩ්ඩක් බාවගමු. ඔන්න දැන් යන්තම් අඩු අරුගේ ඔළුව වැද්ද guys. දැන් guys අපි ලං වෙලා ඉන්නේ. දැන් අපි මෙහෙම්ම ටක් ගාලා ගෙනිය ගමු මේ අපේ ඔන්න ඉස්සරහා ඔයගොල්ලන්ට පේන ඇති ලොකේෂන් එක. ඉතින් ඔයගොල්ලන්ටත් අනිවාර්යෙන් මේ වැඩේ try කරලා බලන්න පුළුවන්. ඔයගොල්ලොත් අනිවාර්යෙන් මේ වැඩේ කරලා බලන්න. ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට හොඳ ගාණක් හොයාගන්න පුළුවන් වේවි. ඔන්න ඉතින් මම දැන් මේ සෙල් කියන තැනට දාන්නම් මේක. එතකොට ඔන්න මෙතනින් ඔන්න බලමු අපිට දැන් කීයක් දෙයිද කියලා. හරිද? බලමු guys කීයක් දෙයිද කියලා. අඩු ඊ බං ඔම්මට සිරි ඊ guys අපිට ඩොලර් 126ක් හම්බුණා. අඩු මන් දැන් විකුණපු වාහනයකම තමයි මට හම්බෙච්ච වැඩිම ගාණද කොහෙද? හරිද? ඔම්මට සිරි වෙනවා. යකෝ ඩොලර් මේ අඩු මං ගෙදර යන්න ගත්ත කාර් එක මෙන්න මේකත් විකුණන්න දැම්ම කියහන්කෝ. මේකට නම් මහ ගාණක් දෙන එකක් නෑ පොර. බලමු කීයක්ද කියලා.
අපෝ ඩොලර් 3ක් ඉතින් මේක හොඳ හැබැයි වැඩක් තියේ මේක නෙමෙයි guys අර මායා කොස්තර ඩොලර් 126ක් හම්බුණා ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන් විකුණලා බලන්න ඕගොල්ලන්ට මීට වඩා සාමාන්‍ය ඩොලර් 200ක් 300ක් උනත් හම්බෙන්න පුළුවන් ඉතින් මේකත් ඔයි සුපිරිම ක්‍රමයක් තමයි මේ ගේම් එකේ සල්ලි හොයන්න ඉතින් ඕගොල්ලෝ තනියම විකුණලා බලන්න. ඇත්තටම guys ඩොලර් 126ක් කියන්නේ ලංකාවේ ගාණ ඉන්නම් මචං රුපියල් 40000ක්වත් වෙනවද කොහෙද? ඇත්තට මීට වඩා ගාණකට දෙන්න පුළුවන් වෙයි ඕගොල්ලෝ අනිවාර්යෙන් විකුණලා බලන්න. ඉතින් guys මේ වීඩියෝ like කරේ නැත්නම් දැන් මම like කරන channel එක subscribe කරන 3k ගහන්න. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්න සුබ දවසක්.